නිදහස්ව නිවහල්ව ඉන්න කැමති ඔයාලට ලස්සන සුන්දර කැදැල්ලක විස්තර අරගෙන තමයි අපි අද ආවේ. මම අද මේ ඉන්නේ රාගම. රාගමට කඩවතට හයිවේ එකට මේ ලොකේෂන් එකේ ඉඳන් විනාඩි 10ක වගේ දුරක් තමයි තියෙන්නේ. ඒ වගේම මේ සුන්දර නිවස හදලා තින්නේ පර්චස් නමයක. ඉතින් මේ ගෙදරට එන්න වෙන්න අඩි 15ක් විතර ලොකු කොන්ක්‍රීට් පාරක් තමයි තියෙන්නේ. ඒ වගේම මේ ගෙදර ෆීචර්ස් ගැන කිව්වොත් එහෙම කාමර 3යි බාත්රූම්ස් දෙකකුයි එක තමයි මේ ලස්සන ගෙදර හදලා තියෙන්නේ. ඒ වගේම අපිට එළියෙන් සර්වන්ට් වොෂ්රූම් එකකුත් තියෙනවා. ඉතින් මේ ගෙදර වටිනාකම වැඩි කරන්න උසට පළලට හරි ලස්සනට මේ ඩෝ එකක් ඩිසයින් කරලා තියෙනවා. ඒ වගේම මේ ලෑම්ප් ෂේඩ්ස් වලිනුත් මේ ගෙදර ලස්සන තවත් වැඩි වෙලා තියෙනවා. හරිම ලස්සනට මේ ගෙදර ඩිසයින් කරලා තියෙනවා. ඒත් එක්කම අපි ගෙදරින් එළියට බහිද්දී අපේ වත්තත් හරි ලස්සනට අපිට බලා ගන්න පුළුවන්. මේක තමයි අපේ ලිවිං ඒරියා එක. මෙයාලා අපේ ලිවිං ඒරියා එකටත් ලොකු ඉඩක් වෙන් කරලා දීලා තියෙනවා. ඒ වගේම සිවිලින් කරලා ලයිට්ස් දාලා හරි ලස්සනට මෙතන ඩිසයින් කරලා තියෙනවා. මේක තමයි අපිට හම් වෙන පළවෙනි රූම් එක. ඉතින් අපි ලිවිං ඒරියා එකේ දැක්කා වගේම වින්ඩෝස් අපිට මෙතනදිත් බලා ගන්න පුළුවන්. මේ වින්ඩෝස් උත් අපේ රූම් එකට එළිය ගන්න වගේම එළියට ඇක්සස් කරන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. ඉතින් මේ රූම් එක ගැන කිව්වොත් මේ රූම් එක හොඳට ඉඩකඩ තියෙන අපි ලිවිං ඒරියා එකේදී දැක්කා වගේම සිවිලින් ලයිට් එක අපිට ෆෑන් එකකුත් දාලා තමයි තියෙන්නේ. ඒත් එක්කම AC ඕන නම් ඒකටත් ප්‍රොවිෂන් මෙයාලා දීලා තියෙනවා. ඉතින් අපේ මේ රූම් එකට ඇටච් බාත්රූම් එකකුත් තියෙනවා. අපි ඒකත් බලලා ඉමු. ඉතින් මේක තමයි අපේ ඇටච් බාත්රූම් එක. ක්වොලිටි ෆිටින්ග්ස් දාලා මිරර් එකක් දාලා අපිට හොට් වෝටර් ඕන නම් ඒකටත් ප්‍රොවිෂන් දීලා තමයි මෙයාලා මේක හදලා දීලා තියෙන්නේ. එහෙනම් අපි ඉස්සරහට යන් ඊතර විස්තරත් බලන්න. මේ රූම් එකෙන් එළියට එනවත් එක්කම අපි කලින් ආපු මේන් ඩෝ එකත් එක්ක තියෙන ඒරියා එක තමයි තියෙන්නේ. ඒත් එක්කම වගේ තමයි මේ රූම් එක තියෙන්නේ. අපි එහෙනම් මේ රූම් එකට ගිහිල්ලා බලමු. අපි කලින් බලපු රූම් එකයි මේ රූම් එකයි හරියට ට්වින් රූම් එකක් වගේ. පොඩි වෙනසකට තියෙන්නේ ඒකේදී ඇටච් බාත්රූම් එකක් තිබ්බා. අපිට මේකේදී ඇටච් බාත්රූම් එකක් බලා ගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් අපිට මෙතනට ආවමත් හරි ලස්සනට අපේ ගාඩන් ඒරියා එක බලා ගන්න පුළුවන්. ඉතින් අර රූම් එකේ තිබ්බ ෆීචර්ස් ඒ විදිහටම දීලා තමයි මේ රූම් එකත් හදලා දීලා තියෙන්නේ. එහෙනම් අපි ඉතුරු වෙලා තියෙන අනිත් රූම් එකත් බලන්න යමු. මේ රූම් එකෙන් එළියට බහිනවත් එක්කම ඉස්සරහෙන් තමයි අපේ අනිත් රූම් එක තියෙන්නේ. ඒත් එක්කම මේ ලිවිං ඒරියා එකේ ඉඩකඩ ගැනත් මේ පැත්තෙන් බැලුවමත් ඔයාලට හොඳ අදහසක් ගන්න පුළුවන්. මේ පැත්තෙන් තමයි මම අර කලින් කිව්ව පැන්ට්‍රි ඒරියා එකයි වොෂ්රූම් එකයි තියෙන්නේ. ඉතින් අපි එහෙනම් මුලින් මේ රූම් එක බලමු. ඉතින් මේක තමයි අපිට බලන්න තියෙන ෆයිනල් රූම් එක. ඉතින් මේකෙදිත් අපි කලින් දැක්ක ෆීචර්ස් ඒ කියන්නේ ෆෑන්, ලයිට්ස් හැමදේම මේ විදිහටම දීලා තියෙනවා. ඉතින් අපි ඊටු විස්තර ටිකක් බලන්න ඉක්මනට යමු. ඉතින් මේක තමයි අපේ පැන්ට්‍රි ඒරියා එක. දැක්කම ආස හිතෙන විදිහට තමයි අපේ පැන්ට්‍රි ඒරියා එකත් මෙයාලා ඩිසයින් කරලා තියෙන්නේ. ටයිල් টොප් එකක්, පැන්ට්‍රි කබර්ඩ්ස්, 4 බර්නර් ස්ටව් එකක් එක්ක හරි ලස්සනට අපේ පැන්ට්‍රි ඒරියා එකත් මෙයාලා ඩිසයින් කරලා තියෙනවා. ඒත් එක්කම මොඩර්න් සින්ක් එකක් අපේ පැන්ට්‍රි එකට හොඳ එළියක් හුළඟක් එන්න වින්ඩෝස් උත් දාලා හැම පහසුකමක්ම දීලා තමයි අපේ පැන්ට්‍රි ඒරියා එකත් මෙයාලා ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් අපිට අන්තිමට බලන්න තියෙන්නේ අපේ වොෂ්රූම් එක. අපි ඒකත් බලලා ඉමු. ඉතින් මෙතන තමයි අපේ කොමන් වොෂ්රූම් එක තියෙන්නේ. ඉතින් මේ වොෂ්රූම් එකත් අපි කලින් දැක්ක ඇටච් බාත්රූම් එක වගේම ඒ ෆීචර්ස් ඒ විදිහටම දීලා අපිට දීලා තියෙන්නේ. ඉතින් මෙතනින් තමයි අපිට බෑක් යාඩ් එකට ඇක්සස් කරන්න තියෙන්නේ. අපි ගිහිල්ලා ඒකත් බලමු. ඉතින් මේක තමයි අපේ බෑක් යාඩ් එක. මෙයාලා මේ පැත්තෙන් අපිට සර්වන්ට් වොෂ්රූම් එකත් හදලා දීලා තියෙනවා. ඒත් එක්කම මෙතන අපේ වොෂින් මැෂින් එක තියාගන්නත් ඒරියා එකක් මෙයාලා වෙන් කරලා දීලා තියෙනවා. ඉතින් අලුතෙන් ජීවිතේ පටන් ගන්න ඔයාලට ඒ වගේම හරිම නිදහස් කාම් ප්ලේස් එකක ජීවත් වෙන්න කැමති ඔයාලට හොඳම අවස්ථාවක් තමයි මේ ගෙදර. හැම
පහසුකමක්ම අතේ දුරින් තියෙන ලොකේෂන් එකක තියෙන මේ ගෙදර ඔයාගෙම කරගන්න දැන් මම මේ පහළ පේන නම්බර් එකට කෝල් එකක් දෙන්න. මේ වගේම ලස්සන වීඩියෝ එකකින් අපි නැවත හමු වෙනකම් අදට සමුගන්නවා. Goodbye.